සුබ දවසක් මේ වීඩියෝ එක බලන සියලුම දෙනාට මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම Bittrex account එකෙන් තමන්ගේ profit එක withdraw කරගන්න ගොඩක් අයට තාම සමහර තැන්වල ගැටලුවක් තියෙනවා දැනුම නැහැ. ඉතින් ඒක නිසා මම හිතුවා චූටි වීඩියෝ එකක් screen recording එකකින් කරලා මේ වීඩියෝ එක ඔයාලා අතර share කරගන්න. එතකොට ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයාගේ profit එක තනියම කොහොමද withdraw කරන්න කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ withdraw එක කරගන්න කියලා. මේ තියෙන්නේ මගේ exchange account එක. එතකොට මේකට අදාළ profit එක අපි හැම වෙලෙම AI එකට තමයි deposit එක කරලා තියෙන්නේ. එතකොට profit එකත් සම්පූර්ණයෙන්ම මගේ AI account එකේ මෙන්න මේ profit pool කියන account එකට තමයි එන්නේ. profit pool එකේදී ඔයාලට බලන්න පුළුවන් මේ වෙද්දි ඔයාගේ capital එකට මේ වෙද්දි generate වෙලා තියෙන profit එක මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ profit එක withdraw කරද්දී මෙතන යටින් දකුණු පැත්තේ තියෙනවා withdraw earnings කියලා. මෙන්න මේක ඔයාලට බලන්න පුළුවන්. withdraw earnings එකට ගියාට පස්සේ ඔයාගේ USDN වලින් ඇවිල්ලා තියෙන profit එක ඔයාලට withdraw කරන්න පුළුවන්. එතන මම මේ පෙන්වන්න ඕනේ හින්දා මම මේ withdraw එක කරන්නේ. මම මෙතන ඩොලර් 15ක. එහෙනම් නැත්නම් USDTN 15ක් මම මෙතනින් withdraw කරනවා. එතකොට මේ profit එක අපි withdraw කරද්දී හැම වෙලෙම අපේ profit එකෙන් 105ක් අඩු වෙලා තමයි අපිට withdraw කරන්න එන්නේ. ඉතින් withdraw now දීලා withdraw දුන්නාට පස්සේ මෙන්න මේ profit එක මම withdraw කරපු profit එක මේ all assets කියන all asset එකට යනවා. මෙතන මට පෙන්නනවා ඔයාලට පෙන්නනවා. මෙතන USDN 14ක් තියෙනවා. මේක මම exchange කරගන්නවා එකපාර USDT වලට අපිට convert කරන්න බෑ. මේක මම මුලින්ම BTX වලට convert කරගන්න ඕනේ. මේක convert කරගෙන ඊට පස්සේ BTX වලින් තමයි අපේ profit එක පෙන්වන්නේ. මේක අපි transfer කරගන්න ඕනේ. මෙන්න මේ spot wallet එකට AI wallet එකෙන් spot wallet එකට මේක උඩයට මාරු කරන්න. ඊට පස්සේ USDT නෙමෙයි අපි ළඟ දැන් තියෙන්නේ BTX. ඒ ටික දාගත්තා. මෙතන quantity එක කොච්චරක් දානවද මාරු කරගන්නවද කියලා බලලා confirm කරගන්න. එතකොට මෙතන ඔයාගේ all asset එකේ තිබ්බ BTX token ටික මෙන්න මේ spot wallet එකට transfer වුණා. ඊට පස්සේ මේ spot wallet එකේ තියෙන BTX මේ ටික අපි USDT වලට convert කරගන්න නම් අපි මෙතන යට spot trade එකට ගිහිල්ලා මෙතන BTX USDT pair එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි sell එකක් කරන්න හදන්නේ. ඒක sell එකට දාගන්න. ඊට පස්සේ මෙතන limit order එක market order එකට දාගන්න. යටින් BTX වලට දාගන්න ඔයාගේ USDT ටික. BTX වලට දැම්මට පස්සේ මෙතන අපිට select කරන්න වෙනවා අපි කොච්චරක් sell කරනවද කියලා. එතකොට මම සම්පූර්ණ ගානම sell කරනවා. යටින් sell BTX එක sell touch කරාම ඔයාගේ BTX ටික sell වෙලා ඔයාට USDT එනවා. දැන් ඔයාගේ spot wallet එකේ තියෙන්නේ BTX නෙමෙයි USDT. එතකොට මේක withdraw කරන්නේ කොහොමද? මෙතන මැද්දේ තියෙනවා withdraw කියලා. withdraw එකට ගියා. on chain withdraw කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් USDT select කරලා ඉවරලා. මෙන්න මෙතනදී ඔයාගේ මොන exchange එකටද මේ ටික withdraw කරගන්නේ. ඔයාගේ Binance එක නම් මේ withdraw address කියලා තියෙන තැනට අදාළ Binance එකේ ඔයාට BP20 හරි TRC20 හරි address එකක් මෙතනට ගහගන්න පුළුවන්. මම මෙතනට මගේ Binance wallet address එක paste කරනවා. Binance wallet address එක paste කරලා ඉවර වෙලා ඊට පස්සේ network එක මම හැම වෙලේම BP20 තමයි use කරන්නේ. ඊට පස්සේ මෙතනට අදාළ ගාන දාලා ඉවරලා මෙතන යටින් withdraw දුන්නාට පස්සේ ඔයාට ඔයාගේ email එකට OTP එකක් එනවා. ඒක ඔයා මෙතනට OTP එක දුන්නාට පස්සේ ඔයාගේ මේ අදාළ USDT ටික ඔයාගේ Binance එකට මෙතනින් withdraw වෙනවා. ඉතින් මේකෙදි network fee එක විදිහට exchange එකකින් exchange එකට withdraw කරද්දී ඩොලර් එකක fee එකක් කැපෙනවා. නැත්නම් USDT එකක fee එකක් මෙතන කැපෙනවා. ඉතින් මේක හැමෝම බලාගෙන මේ වීඩියෝ එක short වීඩියෝ එක බලාගෙන ඔයාගේ withdraw එක කරගන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් ළඟම ඔයාගේ leader contact කරගෙන නොතේරෙන තැන clear කරගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් තනියම ඔයාගේ මේ generate වෙන profit එක තනියම ඔයාට withdraw කරගන්න. එහෙනම් හැමෝටම thank you.